ෆැමිලි ඩොක්ටර් YouTube channel එකෙන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සමාජයේ බහුල වශයෙන් කිරි දෙන මව්වරුන් පීඩා විඳින තත්ත්වයක් ගැනයි. ඊට කලින් ඔය කට්ටිය තාමත් අපේ channel එක subscribe කර නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. එමගින් අප ගෙනන ලබන වීඩියෝස් මගහැරෙන්නේ නැතුව කට්ටියට බැලීමට හැකියාව තියෙනවා. ඉතින් ගොඩාක් කාන්තාවන් එනවා ડોක්ටර් මට කිරි එරෙන්නේ නැහැ, කිරි ගල් වෙලා කියලා. ඒ වගේම කැක්කුමයි කියලා. ඉතින් අපි ඒක ගැන කතා කරමු. දරු ප්‍රසූතියෙන් පසු බොහෝ මව්වරුන් නිවැරදි ඉරියව්වේ පිහිටා කිරි ලබා නොදීම නිසා කිරි තදවීම සිදුවිය හැකියි. ඉතින් ඒක නිසා තමයි මේ තත්ත්වය කිරි ගල් වීම ඇති වෙන්නේ. ඉතින් මේකට හේතු කීපයක් බලපානවා. කිරි වැඩි ප්‍රමාණයක් තිබීම. දරුවා අඩුවෙන් කිරි බොනවා. හැබැයි අම්මගේ කිරි නිෂ්පාදනය වැඩි වෙනවා. ඒක නිසා ශීර ග්‍රන්ථිවල කිරි එකතු වීම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අනික තමයි කිරි දීම ආරම්භ කිරීම ප්‍රමාද කිරීම. ඒ වගේම පියයුරට දරුවා දුර්වල ලෙස සම්බන්ධ වීමේ ඇටැච්මන්ට් එක කියලා කියනවා. මේක ගැන මං කලින් වීඩියෝ එකක කතා කරා. ඉතින් ඔය කට්ටිය මේ ඒ ගැන දන්නේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. හරියට දුර්වල ඒ ඇටැච්මන්ට් එක නිසා දරුවා කිරි බොන්නේ නැහැ, කිරි උරන්නේ නැහැ. අන්න ඒක නිසා කිරි ඉතුරු වෙනවා. ඒ අතිරික්තය නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කිරි නිතර ඉවත් නොවීම. මේක ගොඩාක් බහුලව තියෙන්නේ වැඩ කරන අම්මලා එක්ක. ඉතින් රාජකාරියට යන්න ඕනේ. ඒක නිසා දරුවාට දවල් වෙලාවෙ එහෙම කිරි දීම අපහසු වෙන්න පුළුවන්. ඉතින් අර එකතු වෙනවා. ඒ වගේ වෙලාවකට කරන්න ඕනේ දොවලා හරි කිරි ටික අයින් කරන්න ඕනේ. ඒ වගේම කිරි බොන කාලය සීමා කිරීම. ඉතින් ඒවා කරන්න හොඳ නැහැ. දරුවාට කිරි උරන්න දෙන්න ඕනේ. ඒ වගේම තනපුඩුවේ තියෙන බිබිලි. මේ තනපුඩුවේ තියෙන බිබිලි නිසා ඇටැච්මන්ට් එකට බාධාවක් වෙන්න පුළුවන් දරුවාගේ. ඒ වගේම මෙවැනි බිබිලි මගින් කිරි විවරය වැසී යනවා. ඉතින් වැසී යාම නිසා මේ තත්ත්වය වෙනවා. ඒ වගේම අම්මට උණ හෙම්බිරිසා වගේ තත්ත්ව තියෙද්දි සමහර අම්මලා බය වෙනවා කිරි දෙන්න. දරුවටත් හැදෙන්න නිසා. ඉතින් ඒක නිසා කිරි දෙන්න නැති වීම නිසා මේ කිරි එක් රොක් වෙනවා. ඒ එක් රොක් වීම නිසා කිරි ගල් වෙනවා. ඊට පස්සේ කිරි යන්නේ නැහැ. ඉතින් මේකට ප්‍රතිකාර ඔයාලට ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන්. මුල් අවස්ථාවලදී ගෙදර ඉඳන් ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි මම මේ වීඩියෝ එකේම කතා කරනවා කොයි වගේ අවස්ථාවලටද වෛද්‍යවරු ගාවට යන්න ඕනේ කියන එක. ඉතින් මේ තත්ත්වයේදී කිරි දොව අස් කිරීම අත්‍යවශ්‍ය ප්‍රතිකාරය. ඒ වගේම කිරි අස් නොකළහොත් පියයුරේ ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කිරි එකතු වෙලා ආසාදන තත්ත්වයන් ඇති වෙනවා. දැන් ඔය කට්ටියට කැක්කුම එද්දිම කිරි ටික දොවලා අයින් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ තනපුඩුව රතු වෙනවා, උණ ගන්නවා, කිරි නිෂ්පාදනය අඩු වෙනවා, සැරව ගෙඩි හැදෙනවා. සැරව ගෙඩි එහෙම හැදුනොත් ඔපරේෂන් කරගන්න ඕනේ. ඒක ටිකක් අමාරුයි. ඒ වගේම මේ නිසා පියවර විවේකීව නොතබා කිරි ඉරීමේ හැකියාව ඇති දරුවෙක්ට නම් නිතර කිරි දෙන්න ඕනේ. දැන් සමහර අම්මලා ආසාදනයක් ඇති වෙච්ච ගමන් ඒ කියලා කියන්නේ තනපුඩුව රතු වෙනවා, ටිකක් උණ ගත්ත ගමන් කිරි දෙන්නේ නැහැ. හැබැයි අපි ඒත් ඉස්පිරිතාලෙට ගියාට පස්සේ වෛද්‍යවරුන් ඔය කට්ටියට කියනවා ඒත් කිරි දෙන්න ඕනේ. ඒත් තනපුඩුවෙන් කිරි දෙන්න ඕනේ. කිරි නොදීම තවදුරටත් ආසාදනය ව්‍යාප්ත වීමට හේතුවක් වෙනවා. අඩුම ගානේ දොවල හරි අයින් කරන්න බබා කිරි බොන්න අපහසු බබෙක් නම්. ඒ වගේම ප්‍රතිකාර ක්‍රම තමයි මේවා. මොනවද? උණුසුම් රෙදි කැබැල්ලක් පියවර මත තබන්න පුළුවන්. නැතහොත් උණු දියෙන් නාන්න පුළුවන්. මදරස්නේ උණු වතුර රෙදි කැල්ලක් අරගෙන පියවර මත තිබ්බහම මේ තත්ත්වය සමනය වෙන්න පුළුවන්. කිරි එන එක හරියන්න පුළුවන්. ඒ වගේම මවගේ බෙල්ල සහ පිට සම්බාහනය කරන්න. දැන් මේ ප්‍රතිකාර ක්‍රම වලින් ඔක්සිටොසින් කියන හෝමෝන් එක වැඩි වෙනවා. මේක තමයි කිරි හදපු ඒවා රිලීස් කරන්න එළියට දාන හෝමෝන් එක. ඉතින් මේක වැඩි වුණාම අර අපි කියන්නේ අඬන්න ඕනේ කිරි එරෙන්න වගේ කියලා. එතකොට අර හෝමෝන් එක ඔක්සිටොසින් කියන හෝමෝන් එක වැඩි වෙනවා. ඉතින් ඒ හෝමෝන් එක වැඩි වුණාට පස්සේ කිරි එළියට දාන එක වැඩි වෙනවා. ඒක නිසා මේ තත්ත්වය අඩු වෙන්න පුළුවන්. කියන්නේ ගල් වෙන එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මවගේ පියයුර මෘදුව සම්බාහනේ පොඩි මසාජ් එකක් අපි දුන්නාම හරියන්නත් පුළුවන්. ඒ වගේම මවගේ පියයුර සහ තන පුඩුවේ සම උත්තේජනය කරන්න ඕනේ. ඒ වගේම සහනදායීව සිටීමට මවට උදව් කරන්න ඕනේ. මව ડિප්‍රෙෂන් නම් අන්නේ තත් එහෙම අඩු කරගන්න ඕනේ. ටෙන්ෂන් එකේ ඉන්නවා නම්
එහෙම වෙන්න දෙන්න එපා. අඬ අඬ ඉන්නවනම් පොඩ්ඩක් සනසලා නැත්තම් ඔය අර හෝමෝන් එක අඩු වෙනවා එන එක. ඒ වගේම උණුදී ස්නානයෙන් පසු මව් කිරි වෑස්සීම සිදු වෙනවා. කිරි උරා බීමට සුදුසු තරමට පියවර මොලොක් වෙනවා. මව් කිරි දීමෙන් පසු ශීත රෙදි කැබැල්ලක් පියවරු මත තැබීම නිසා ඒකේ තියෙන ඉදුමුම ගතිය අඩු වෙනවා. දැන් මෙයාලා ඉන්නේ කැක්කුමයි පොඩ්ඩක් ඉදිමිලා තියෙන්නේ. ඉතින් එතකොට අර මේ ක්‍රම කරපු ගමන් හරියනවා. හැබැයි හරි ගියේ නැත්තම් ආසාදන තත්ත්වය. එතකොට අපිට ප්‍රතිජීවක ඖෂධ එහෙම ගන්න වෙනවා. ඉතින් දැන් බලමු වෛද්‍යවරුන් හම්බ වෙන්නේ කොහොමයි වෙලාවටද කියලා. ඔය කට්ටියට දැන් මේක දින කීපයක් එක දිගටම තියෙනවා නම් හරියන්නේ නැත්තම් දැන් ඔය සරල ක්‍රම කරලා හරියන්නේ නැත්තම් තවලා එහෙමත් හරියන්නේ නැත්තම් ඔය කට්ටිය අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. ඉතින් හම්බෙලා ඒක එකක්. අනික තමයි පියවරු රතු වුණොත් හරි තනපුඩුව ගොඩාක් ඉදිමිලා වගේ තිබ්බොත් එන්න ඕනේ. ඒ වගේම උණ ගැනීම හෝ උණ සෑදීමේ පෙර ලක්ෂණ පෙන්වුම් කරනවා නම් අන්න එතකොටත් එන්න ඕනේ. ඇඟට පණ නැහැ, කට තිත්තයි, නිදිමත තියෙනවා. අන්න ඒ වගේ තියෙනවා රෝග ලක්ෂණ. ඒ කියන්නේ උණ හැදෙන්න කලින්නේ. අන්න ඒව අතපය කැක්කුම එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ වෙලාවට එන්න ඕනේ. ඒ වගේම තද අපහසුතාව සහ දැඩි වේදනාව තියෙනවා නම් ඒත් එන්න ඕනේ. එතකොට අපිට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී මේක ආසාදනයක් කියලා ගන්නේ අපි කියනවා මැස්ටයිටිස් එකක් කියලා. එතකොට අපිට ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් මොනවාද ප්‍රතිජීවක ඖෂධ දෙන්න ඕනේ මේ තත්ත්වයේදී. නැත්නම් මේක තවදුරටත් ගියොත් එහෙම ඇප්සස් එකක් හැදෙනවා. ඒ කියන්නේ විසර ගෙඩි හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඔපරේෂන් කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් මේ තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් වහම මේ සරල ක්‍රම අනුගමනය කරන්න. කිරි හිර වෙල්ලා නම් මේ ක්‍රම අනුගමනය කරන්න. ඒ වගේම දැන් කිරි අනේක ගොඩාක් කරදරයි නම් ඒවට කිරි නතර කරන්න ඖෂධයක් තියෙනවා. ඉතින් ඒව ගන්නත් පුළුවන්. ඔය බබා නැති වුණාපුවාම එහෙම දැන් හිතන්නකෝ බබා ඉපදිලා මැරෙන කට්ටිය ළමයි අන්න එහෙම වුණොත් එහෙම ඒවටත් තියෙනවා ප්‍රතිකාර. අන්නේ එතකොට කිරි ගල් වෙන ඒවට. ඉතින් ඊට අදාළ ප්‍රතිකාර ඔබේ වෛද්‍යවරයාගෙන් ලබා ගන්න ඕනේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් මං කතා කරපු දේ ඔය කට්ටියට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි එතකොට ඒ ගැන කතා කිරීමේ හැකියාව තියෙනවා. වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු මේ වීඩියෝ එකෙන් මං සමු ගන්නවා. ඔය කට්ටියට සුබ දවසක් වේවා. ස්තුතියි.